මා ඉපදුණු මගේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටේ යන විරුදාවලියලත් මගේ රට ශ්‍රී ලංකාවයි. ප්‍රමාණයෙන් ඉතා කුඩා රටක් වුවත් ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ ආකර්ශනීය රටක් බැවින් ලක්මෑණියන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මනස්කාන්තදිය ඇලි සුවිශාල ගංගා ඇලදොල මෙන්ම වනාන්තර ආදියද සොබාදම් මාතාවගෙන් ලක්මව ලැබූ උතුම් දායාදයන්ය. රන්වන් කරණින් පූදින නිල්ල පිරුණු ගොයම කෘෂිකර්මාන්තය පදනම් කරගත් ලක්දෙරණේ ජීවනාලියයි. අනුරාධපුරය පොළොන්නරුව සීගිරිය ආදී පෞරාණික ස්ථාන ලක්මාතාවගේ අභිමානවත් ශ්‍රී විභූතිය ලොවට විදහා දක්වයි. රටවට කර ඇති මහසයුර සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් ආර්ථික වර්ධනයට පණ පොවනා තෝතැන්නකි. රසනහර පිනවන පළතුරු පෝෂණ ගුණයෙන් සපිරි එළවලු පලා පැහැයෙන් බබලන පලා වර්ග සුගන්ධවත් නේකවිධ මල් වර්ග ලක්දරණේ ශාස්ත්‍රීයත්වය මැනවින් විදහා දක්වයි. එකම රටක් තුළ පැහැ කීපයක් ඇතුළත සෞම්‍ය උෂ්ණ සහ ශීත දේශගුණික කලාපයන්හි අත්දැකීම් විඳ ගැනීමට හැකිවීමද සුවිශේෂී ලක්ෂණයකි. මගේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් යන ජනවර්ග එක ධජයක් සෙවනේ සාමකාමීව ජීවත් වෙති. ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් උතුම් ලංකාද්වීපයේ ඉපදීමට ලැබීම මහත් භාග්‍යයක් ලෙස මම සලකමි. My mother country. My country is Sri Lanka. It is a small and beautiful island. Sri Lanka is called the Pearl of the Indian Ocean. We have rivers, waterfalls, and a big sea. There are green paddy fields in our country. We have ancient kingdoms like Anuradhapura, Polonnaruwa, and Sigiriya. Sri Lanka has tasty fruits, fresh vegetables, green leaves, and beautiful flowers. We have different types of weather. Sinhalese, Tamils, Muslims, and Burghers live together happily. I am proud to be a Sri Lankan. Please like, subscribe, and press the bell icon. Thank you for watching our YouTube channel.